ජේස්පීට ඔබ සියලු දෙනාට අද දවසත් උන්වහන්සේගේ රාසීම සහ උපද්‍රව කාලය ගැන දෙවෙනි කොටසක් මම කතා කරන සූදානම සිටින මම බ්‍රදර් ක්‍රිස්ටි දේවිඩ්. අපි බලමු පළවෙනි තෙසලෝනික පොතේම 5 වෙනි පරිච්ඡේදයේ 1 සිට 10 දක්වා. නමුත් සහෝදරයනේ කාලවලද ප්‍රස්තාවවලට ගෙන නුඹලාට යමක් ලියන්නට වමනා නැත. මක්නිසාද රාත්‍රියේදී සොරකු එන්නත්මෙන් උන්වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලා හොඳ හැටි දනිවහ. සමාදානය අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුදාවක් පැමිණෙන අත්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ. ඔවුන්ද කිසිසේත් නොගැලවෙන්නේ. නමුත් සහෝදරයනි, ඒ දවස සොරකුමින් නුඹලා කෙරෙහි පැමිණෙන්නට නුඹලා අන්ධකාරයේ සිටින්නෝ නොමැති. කුමකෙන්ද? නුඹලා සියලෝ ආලෝකෙන්ද දවාලේ පුත්‍රයෝය. අපි රාත්‍රියටවත් අන්ධකාරයටවත් ආයිති නොවෙමු. එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන අවදිව මත් නොවී සිටිමුව. මක්නිසාද නිදාගන්නෝ රාත්‍රියේදී නිදාගනිති, මත්වෙන්නෝ රාත්‍රියේදී මත්වෙති. නමුත් දවාලට අයිති වූ අපි ඇදහිල්ල සා ප්‍රේමය නැමැති ලයවැස්මක්, ගැලවීම බලාපොරොත්තුව නැමැති ආරක්ෂා තොප්පිය පැළඳගෙන මත් නොවී සිටිමුව. මක්නිසාද දෙවියන් වහන්සේගේ උදහස නොව අපගේ ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන ගැලවීම ලබා ගැනීමට අපි නියම කළසේක. අපි අවදිව සිටිතත් නිදාගනිතත් තමන් වහන්සේ සමග එක්ව ජීවත් වෙන පිණිස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මලසේක. ආමේන්. අප උදෙසා උන්වහන්සේ දුක් විඳේ අපි සියලු දෙනා මේ අබෝත්‍ර කාලයෙන් ගලවන්න පිණිස හොඳටම මතක තියාගන්න. අපි ඊළඟ කොටස හැමෙම සියලු දෙනාට ජේසුස් පිටායි මේ මැසේජ් එක ලයික්, ෂෙයා, කමෙන්ට් කරනවට ස්තුතියි.